පුළුවන් නම් ගෙදර මිනිස්සුන්ට පේන තරම් වැඩ කරන්න තියෙනවා මම කියන්නේ. ඒතර එකක් තමයි ගෙදර ඉන්නොත් පොඩි හොඳ ප්‍රතිරූපයක් අපි සම්බන්ධ වෙනවා මොකක් හරි කරනවා වගේ කියලා. දවසක් ෆෝන් එක ඇතුළේ හිටියම රැට කොහොමද නිදිම දෙනවා තමයි. ආගේ ස්ක්‍රීන් ටයිම් එක ඉතාල අධිකයි. අර ඔක්කොම හදලා පොලේ කටේ දාන කපන වල බින්ද. තියාගෙන නිදා ගන්නවා. මේ මොකද මේ තමයි. මට මේ නෑ නෝදන්න ඔයගෙදී මටත් එක්සෙප්ට් කරනවා මාව මතක්. නෑ ඔක මේ හැමෝගෙම පොදු තත්ත්වයක් ඒ වුණාට ඔකම හිතන ලෙවල් එකට අහන ලෙවල් එකට මම කියන්නේ ඒක පොදු තත්ත්වයට වඩා වැඩිපුර දෙනවා කියන්නේ. එහෙම මම කරන්නේ අතරම ෆෝන් එක ඔෆ් කරලා දාලා දැන් නම් අම්මට දෙන්න ඉතන ඉතන දෙනවා අම්මට දැන් මට නෑ ඕනේ. අනික අතට අපිට ලැජ්ජනතෝ ඉල්ලන්න බෑනේ කයින් විතර කියලා මේ ෆෝන් එක පොඩ්ඩක් බෑනේ දෙන්න වගේ කියන්න බෑනේ බැහැම නෑ වගේ එකක් තේරෙනවා නම් අර අපි කියන්නේ රීසෙට් වෙන්න කියන අලුත් විදිහකට කාලා කන්න පුළුවන් හොයා ගන්න. ඒ ෆෝන් නැතුව කාලා කන්න වෙන විදි පහක්. ඒ වගේ හොයා ගන්නවා. තමයි මරුයි. වැඩ කරලා ඒ ෆෝන් එක අතට ගත්තම නිදිමත එන මම කියලා. මොකද කලින් හොඳට වැඩ කරා ඒත් ටික දවසකින් ඉඳන් කිසිම වැඩක් හරියට කරන්නේ නෑලු. වැඩ කරන්න ගත්තත් විනාඩි 10කින් විතර ෆෝන් එක ඔබන්න ගන්නවා. ඒකට දැන් හැමෝම මේවනේ. දවසේම ෆෝන් එක රැට පාඩම් කරනවා කියලා හිතුවට නිදිමතාවම උදේම නැගිටිනවා කියලා එලාම් එකක් තියාගෙන නිදා ගන්නවා. මේ හැමෝම ඉතින් මේව තමයිනේ. මට මේ නෑ මොකද දන්නවද? මේ පෞගෙටිගේ මටත් එක්සෑම් එකක් තිබ්බා. මට මාව මතක් වුණා. නිදාගත්ත නැගිටින්නේ නෑ මේ සතියේ පේපර් එක හරියට කරගන්නත් බැරිුණා. අරකයි මේ නෑ ඕක මේ හැමෝගෙම පොදු තත්ත්වයක්. ඒ වුණාට ඕක ඔහම හිතන ලෙවල් එකට අහන ලෙවල් එකට යනවා කියන්නේ ඒක පොදු තත්ත්වයට වඩා වැඩිපුර තියෙනවා කියන එක. එහෙම මේ සාපේක්ෂව තේරෙනවා නේ. කියන්නේ හැමදාම තියෙන කාලකන්නිකමට වඩා කාලකන්නිකමක් ඇවිල්ලා වගේ එකක් තේරෙනවා නම් මොකද ඒක නිසා මේ නෑ එකක් ෆෝන් අයින් කරන්න. ඒ කියන්නේ මම පාඩම් කරද්දී බෑ ෆෝන් එක මම නම් ගොඩක් කරන ෆෝන් එක ගෙනනේ මොකක් හරි පන්තියක වැඩක් කරේ ඊටවන් ටොප් 10 ටික මොකද දන්නේ නැහැ කියලා වගේ බලන ඕක තමයි අර මගේ ගොඩක් වෙලාට බැලන්නේ වැඩ. මේ වෙන එහෙම ගිහිල්ලාද ඒක දිගටම යනවා. ඒ විකටකින් නතර වෙන්නේ නැහැ නේ. කොහොම හරි මේ එහෙම වෙනකමට මම කරන්නේ ඇත්තටම ෆෝන් එක ඕෆ් කරලා දාලා දැන් නම් අම්මට දෙන්නේ නැහැ. ඉස්සර මම ගෙදර දෙනවා අම්මට. දැන් මට දෙන්නේ නැහැ ෆෝන් එක. මේ ඉස්සර මම ඒ ලෙවල් ගාලා එහෙම කරන්නේ. ෆෝන් එක ඕෆ් කරලා දෙනවා. මම තව පැය 3කින් ඉන්නේ පාඩම් කරලා එතකම ෆෝන් එක තියාගන්න කියලා දෙනවා. ඒතර එකක් තමයි ගෙදරින්නුත් පොඩි හොඳ ප්‍රතිරූපයක් අපි සම්බන්ධව හැදෙනවා මොකක් හරි කරනවා වගේ කියලා. අනිත් පැත්තට අපිට ලැජ්ජ නැතුව ඉල්ලන්න බෑනේ පැයකින් විතර ගිහිල්ලා මේ ෆෝන් එක පොඩ්ඩක් බෑනේ දෙන්න වගේ නිකන් කියන්න බෑනේ. හරි ඇත්තටම වැඩි හරියක් කාලනාස් දෙන්න හේතුව ෆෝන් එක වගේ. මුලින්ම මේ ඒ ප්‍රශ්නේ ඇතුලේ තියෙන ප්‍රධාන හේතුවක් තමයි ওই ෆෝන් එක කතන්දරේ. දවසක් ෆෝන් එක ඇතුලේ හිටියම රැට කොහොමද නිදිමත එනවා තමයි ඈ. වාගේ ස්ක්‍රීන් ටයිම් එක ඉතා අධිකයි. දවසක් ෆෝන් එක ඔබ හිටියගෙන රෑ වෙද්දී නිදිමත එනවා. ඒක අනිවාර්යෙන් එහෙම තමයි. අර බොරුවට හිත හදා ගන්නවා රැට පාඩම් කරනවා. තවත් තියනවා මේ වෙලාවට කරනවා තව මේ වෙලාවට කරනවා. එහෙම යනවා. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒක දිගටම යනවා. උදේ හැරෙන්නේ නැහැ අන්තිමේට. අර මං පේපර් ඩිස්කෂන් එකත් කිව්වේ නිදිමත සම්බන්ධ කතන්දරේ. ඒ නිසා මේ ෆෝන් එක අයින් කරොත් වැඩ කරන වෙලාවට يعني Tamanට හැම වැඩේටම ෆෝන් ඕනේ නැහනේ. ෆෝන් ඕන වෙන වැඩ ටිකක් ඇති. නමුත් වැඩි හරියක් ඔයාලට ෆෝන් එක ඕනේ නැතුව වැඩ කරන්න පුළුවන්. එහෙම ෆෝන් එක ඕෆ් කරලා වාට ගන්න බැරි වෙන විදිහකට තියලා වැඩ කරන ටයිම් ටිකේ වැඩ කරනවා නම් එකක් ඔය ප්‍රශ්නේ සෑහෙන කොටසක් ඉවරයි. සහ කොහොමත් අර මං කිව්වා වගේ නිකන් වැඩිපුර මේ ටිකේ වෙලාව නාස්ති වෙනවා වැඩක් වෙන්නෙම නෑ වගේ එහෙම එකක් තේරෙනවා නම් අර අපි කියන්නේ රීසෙට් වෙන්න කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් එක දවසක් අර ගොඩාක් වෙලාට ඕගොල්ලෝ හැමදාම දවස පටන් ගත්ත ඊයේ ඉතුරු වෙච්ච වැඩ ටිකෙන් වගේ. එහෙම නැතුව ඒක ඕන ගෙම් මලක් කියලා ආයෙ රීසෙට් කරනවා වගේ කියලා. ඒ කියන්නේ එක දවසක රෑ නිදා ගන්න කලින් පැයක් විතර අරගෙන හෙට දවස හරියට සැලසුම් කරලා හෙට මෙන්න මෙහෙමයි කරන්නේ මෙහෙමයි කියලා මේවා කරලා හෙට අර වැඩේට ඕන කරන විදිහට උදේ පොත්පත් ටික ඉඳන් ලෑස්ති කළා. මම මේක පේපර් ඩිස්කෂන් එකෙත් කිව්වා. කරලා ඊට පස්සේ නිදාගෙන උදේ නැගිටලා වැඩේ කරන්න එනකොට උදේට අනිවාර්යෙන් ෆෝන් එක ඕන වෙන්නේ නැති වැඩක් දාගන්න ෆෝන් එක ඕෆ් කරලා එහෙම කාට හරි දීලා පුළුවන් නම් වැඩ කරන තැන වෙනස් කරන්න. වෙනදා වැඩ කරන්නේ කාමරේ මේස නම් ටිකක් මිනිස්සු ගැවසෙන තැනක වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා නම් එහෙම කරන්න. ඒතර ඔයාට හැමතිස්සෙම ෆෝන් එකක් ඔබ ඉන්න බෑනේ. කියන්නේ පුළුවන් නම් ගෙදර මිනිස්සුන්ට පේන තැනක වැඩ කරන්න කියලා මම කියන්නේ. ඒතර ලැජ්ජයිනේ කියන්නේ යන්නේ හැමතිස්සෙම ෆෝන් එකක් ඔබ ඉන්නවා දකින්නකොට ඒ අවුලට හරි ෆෝන් එක තියලා වැඩ කරන්නේ. නැත්නම් අර Tamanට පුළුවන් නම් ඔය ලයිබ්‍රරි එකට හරි ගිහිල්ලා එහෙම මොකක් හරි අර වෙනස් විදිහකට වැඩ කරන එකේ ලොකු මකර වටපිටාව යනම්ම නම් වෙනසක් කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් එහෙම කරලා අර සම්පූර්ණයෙන් වැඩේ රීසෙට් කරගන්න. එහෙම රීසෙට් කරාම ආයේ කාලයක් ඔක ඇදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔක සති දෙකක් විතර ආයෙ දුවනවා. ආයෙ සති දෙකක් විතරදී ආයෙ අරම තමයි. අලුත් විදිහක කාලකන්නිකම පුළුවන් නම් හොයා ගන්න. ඒ කියන්නේ ෆෝන් නැතුව කාලකන්න වෙන විදි පහක්. ඒ වගේ හොයා ගන්න ඕගොල්ලෝ. හොයාගෙන ඉතින් ඒවත් ඉතින් එකින් එක හොයාගෙන ඒවා ටික නැති කර යන්න ඕනේ. ඉතින් කොහොමත් අවුලක් නැහැ නේ. සති 10ක් 12ක් තියෙන්නේ. ඉතින් මේ පහේ චක්‍ර පහක් විතර ගියාම හරි. පහේ චක්‍රනේ සති දෙකේ චක්‍ර පහක් ගියාම ඒ ලෙවල් ඇවිල්ලා තියෙයි. ඉතින් එතකොට කතන්දරේ හරිනේ. ඔය ටිකට එහෙම අද ගන්න කොහොම හරි අර ඒ ප්‍රශ්නේ හේතුව මොකක්ද කියලා බලන්න. ඒ හේතුව අයින් කරලා දාන්න. ඊට පස්සේ පොඩ්ඩක් අර යන රිදම් එක බ්‍රේක් කරලා එක දවසක මේ වෙද්දි නැති වෙච්ච වැඩ ඔක්කොම පැත්තකට දාලා හරි හෙට මෙන්න මෙහෙම දේවල් ටිකක් කරනවා කියලා
අර පොඩ්ඩක් දවස රීසෙට් කරගෙන වැඩේ පටන් ගන්න උත්සාහ කරන්න. එහෙම ටික 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 ඔයා වර්ගස්වගෙන යන්න ඕනේ. ඒවා කියද්දි අපිටයි ළමයින්ට ඔක්කොටම hina යන්නේ මේ අපි ඉතින් ගොඩක් හැමෝම ඒ වගේ එක එක ලෙවල් වලින් ඒකයි. ඔව් ෆෝන් එකක් ගොඩක් වෙලා බලලා ෆෝන් එක තිබ්බ ගමන් නිදිමත එනවා ඉතින් ඈ. ආව් සමහරක් කවුන් දැන් මේ ෆෝන් එක තියලා වැඩ කරනවා කියලා ගත්ත ගමන් නිදිමතයි. ඉතින් එහෙම තමයි ඉතින් ෆෝන් එක භාවිතය වැඩි වෙන තරමට අනිත් පැත්ත නිදිමතත් එහෙම. ආර ප්‍රශ්න උඹලටදී මම මේ මරු එකෙක් ඉන්නවා. වැඩ කරලා වෙත් ෆෝන් එක අතර ගත්තම නිදිමත එන මම කියලා එකෙක්. මේ හොඳයි හැබැයිනේ. වැඩ කරලා ඉවරලා වෙලා ඒක මොකක් හරි වැඩක් කරලා ඉවරලා ෆෝන් එක ගත්තම නිදිමත එනවනේ නිදා ගන්න ෆෝන් එක තියන්න ඕනේ. අමුතු ප්‍රශ්න දෙනවා. මම ඒකටම නම් කියන්න බෑ. මම මුල්ට කාස්ට් එකේ මීට පටන් ගන්නවා කරගෙන යන්න වැඩි.